හායි කොහොමද ඉතින් ඔයගලන්ට ඉතින් හැමෝම හොඳින් කියලා හිතනවා. ගොඩක් බිසි වුණා. ඉතින් වර්ක් කරන ගමන් තමයි දැන් බිස්නස් එක කරගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඇත්තටම සාමාන්‍යයෙන් අවුරුද්දක් වගේ කිට්ටු වෙන්න මට Facebook එකේ YouTube එකේ කිසිම දෙයක් ෂෙයා කරන්න හම්බුනේ නැහැ. නමුත් මම හිතුවා දැන් පොඩ්ඩක් සෙටල් වෙලා තියෙන හින්දා ආයිමත් ඔයගොල්ලෝ වෙනුවෙන් කේක් සම්බන්ධ දේවල් ෂෙයා කරගන්න ඕනි කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මගේ YouTube එක හරහා මම කරන්නේ මම හදන දේවල් තමයි ඕගොල්ලන්ත් එක්ක ෂෙයා කරගන්නේ. කියන්නේ මම කොහොමද මේ දේවල් කරන්නේ කියලා. ඉතින් ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ. නැත්තම් හරිම ක්‍රමේ කොහොමද ලේසිම ක්‍රමේ කොහොමද කියන එක නෙමෙයි. මම ඔයගලන්ට එක ෂෙයා කරගන්නේ. මම හැම වෙලේම කියන්න උත්සාහ කරන්නේ මම කරන දේ. එතකොට ඒකට කෙනෙක් කැමති නම් ඒ විදිහට කරලා බලන්න පුළුවන්. ඔයගලන්ටත් ඒක ගැලපෙනවද මැච් වෙනවද කියලා. එතකොට ඔයගලන්ට ඒක හරියනවා නම් ඔයගලන්ටත් ඒක ඔයගලන්ගේ කේක් සම්බන්ධ දේවල් වලට කේක් හදන්න භාවිතා කරගන්න පුළුවන්. අද මම විශේෂයෙන්ම කතා කරන්න යන්නේ මේ බටර් අයිසින් එක ගැන. බටර් අයිසින් එක මම කොහොමද හදාගන්නේ කියන එක ගැන තමයි ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න මම අද ලෑස්ති වෙන්නේ. ඉතින් ඒක මගෙන් ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරපු දෙයක්. ඇත්තට මට වීඩියෝස් ගේන්න බැරි වෙච්ච හින්දා කරන්න බැරි වුණා. හැබැයි ඉතින් මම හිතනවා දැන් හරි ඔයගොල්ලන්ට ඉතින් දෙන්න ඕනේ කියලා. ඔයගොල්ලන්ට ඒක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අද මම යන්නේ මම කොහොමද බටර් අයිසින් එකක් හදන්නේ කියලා ඔයගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්න. ඉතින් මෙතනදී ඉස්සලාම පොඩි දෙයක් කියන්න ඕනේ අයිසින් එක හදන්නේ කොහොමද කියලා පෙන්වන්න කලින් ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි මේ බටර් කියන්නේ මොනවද ෆැට් ස්ප්‍රෙඩ් කියන්නේ මොනවද කියන එක. ඉතින් බටර් කියන්නේ ෆැට් ස්ප්‍රෙඩ් කියන්නේ ಜಾති දෙකක්. ඒක එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි බටර් කියලා හඳුන්වන්නේ ඇන්කර් බටර්. එතකොට හයිලන්ඩ් බටර්. අන්න ඒ වගේ දේවල් තමයි අපි කියන්නේ බටර් කියලා හඳුන්වන්නේ. තව තියෙනවා ඉතින් කොත්මලේ තියෙනවා. ඒ වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට ෆැට් ස්ප්‍රෙඩ් කියලා කියන්නේ මෙඩෝලි සහ ඇස්ට්‍රා වගේ දේවල් වල තව ෆ්ලෝරා තියෙනවා. ඒ වගේ තව ගොඩක් අපිට මාකට් එකේ ගන්න පුළුවන් ෆැට් ස්ප්‍රෙඩ් ಜಾති. ඉතින් ප්‍රසිද්ධම ෆැට් ස්ප්‍රෙඩ් දෙකක් තමයි මෙඩෝලි සහ ඇස්ට්‍රා කියලා කියන්නේ. එතකොට තව සාමාන්‍යයෙන් දැනුවත් හෝ නොදැනුවත්ව පාවිච්චි කරන ගොඩක් අහිතකර දේවල් තියෙනවා දැන් වෙනද පොලේ මිලදී ගන්න අපිට සාමාන්‍යයෙන් ඔය බීහයිව් එතකොට තව මාවෝ කියලා කියන්නේ ඇත්තටම අපිට භාවිතයට සුදුසු දේවල් නෙවෙයි. මම ඒ ගැන දැන් කතා කරන්නේ නැහැ. අවශ්‍ය නම් ඉදිරියේදී මම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් ඕනේ නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඒ ගැන දැනගන්න කැමති නම් මම වැඩිදුර වෙන වීඩියෝ එකකින් ඒ ගැන අරගෙන එන්නම් ඉස්සරහට. එහෙම නැති වුණොත් මේ වීඩියෝ එක දික් වෙන හින්දා මම ඒ ගැන දැන් කතා කරන්න නැහැ. මට ඕනේ අර මූලික වම මේ බටර් කියන්නේ මොනවාද, ෆැට් ස්ප්‍රෙඩ් කියන්නේ මොනවාද කියන එක ඔයගොල්ලන්ට පොඩි දැනුවත් කිරීමක් කරන්න සහ ඒ වගේම තමයි අයිසින් ගැන කතා කරොත් අයිසින් වර්ගත් දැන් ගොඩාක් තියෙනවා මාකට් එකේ අපිට මිලදී ගන්න. ඉතින් මම මෙතනදී බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරනවා නෙමෙයි. මට ඕනි මම පාවිච්චි කරන්නේ මොනවද, මම මොනකටද ඒක පාවිච්චි කරන්නේ කියලා ඕගොල්ලන්ට එක්ක ෂෙයා කරගන්න විතරයි. ඉතින් මම ඇත්තටම ගොඩාක් පාවිච්චි කරන්නේ ඩුම් ඩුම් කියන බ්‍රෑන්ඩ් එක. ඒ කියන්නේ
ඒක ෆොන්ඩන් හදන්න උනත්, බටර් අයිසින් හදන්න උනත්, චොක්ලට් අයිසින් හදන්න උනත් හැම දෙයකම අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ අයිසින් එකක් විදිහට මම දකිනවා. ඒ වගේම ගත්තොත් එහෙම අපිට තව මෝදා බ්‍රෑන්ඩ් එකේ අයිසින් එක හොඳයි. හැබැයි මම ඒක වැඩි යූස් කරන්නේ නැහැ ඇත්තටම. එතකොට තව තියෙනවා රසාකෝ තියෙනවා, ලකී කියලා බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. තව මම දැකලා තියෙනවා කේක් බඩු තියෙන ඒ shops වලට ගියාම විවිධ බ්‍රෑන්ඩ් වලින් අපිට මිලදී ගන්න පුළුවන්. අයිසින් හරියට තියෙනවා. ඉතින් ඇත්තට මම රසාකෝ බ්‍රෑන්ඩ් එක පාවිච්චි කරලා තියෙනවා. ඒකත් හොඳයි. හැබැයි රසාකෝ බ්‍රෑන්ඩ් එක අපිට පුළුවන් බටර් අයිසින් වලට යූස් කරන්න. ෆොන්ඩන්ට් එකට මම එච්චරම කැමති නැහැ රසාකෝ එක ගන්න. නමුත් බටර් අයිසින් එකට රසාකෝ එක හොඳයි. මම පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අනිත් බ්‍රෑන්ඩ් ඇත්තටම මම හරියටම කියන්න දන්නේ නැහැ. මොකද මම වැඩි පාවිච්චි කරන්නේ නැහැ. මම පාවිච්චි කරන්නේ ඩුම්. ඒක ගැන මට 100%ක් ඔයගලන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ෆොන්ඩන්ට් එකට සහ බටර් අයිසින් කියන දෙකටම. ඉතින් ඉදිරියේදී මම ෆොන්ඩන්ට් අයිසින් එක හදාන්නේ කොහොමද කියලා අරගෙන එන්න. හරි අපි දැන් බලමු මොනවද අපිට බටර් අයිසින් එක හදාගන්න අවශ්‍ය වන දේවල් කියලා. ඉතින් ඉස්සෙල්ලාම මම අයිසින් ගත්තොත් එහෙම මම මෙතන අයිසින් ග්‍රෑම් 500ක් අරගෙන තියෙනවා. අයිසින් ග්‍රෑම් 500ක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම මම මෙතන ෆැට් ස්ප්‍රේඩ් මම මෙතන ඇත්තටම මේක මම අරන් තියෙන්නේ මේ මෙඩෝලි ග්‍රෑම් 150 අරගෙන තියෙනවා. ඉතින් දැන් ගොඩක් අය බලනවා දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ ෆැට් ස්ප්‍රෙඩ් පාවිච්චි කරනවා නම් 1:3 අනුපාතයට ගන්න කියලා. දැන් 1:3 අනුපාතය වුණොත් 150ට මම දාන්න ඕනි 450යි. අයිසින් ග්‍රෑම් 450යි. නමුත් මම මෙතන අයිසින් ග්‍රෑම් 500 අරගෙන තියෙනවා. ඉතින් ඒ අයි කියලා ගොඩක් දෙනෙක් හිතන්න පුළුවන්. ඒක මම ඉස්සරහට දැන් වීඩියෝ එක කරගෙන යනකොට මම ඒ ගැන පැහැදිලි කරලා දෙන්නම්. ඒ වගේම දැන් මෙතන තව දෙයක් කියන්න ඕනේ. දැන් මම මෙතන අරන් තියෙන්නේ ෆැට් ස්ප්‍රේඩ්. හරිද? ෆැට් ස්ප්‍රේඩ් නම් තමයි අපි ගොඩක් වෙලාවට 1:3 අනුපාතයට අයිසින් sugar ගන්නෙ. සාමාන්‍ය අපි බටර්, ඒ කියන්නේ හයිලන්ඩ්, ඇන්කර් ඒ වගේ බටර් එකක් පාවිච්චි කරනවා නම් අපිට අයිසින් එච්චර ප්‍රමාණයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් 1:2 අනුපාතයට තමයි පාවිච්චි කරන්නේ අපි බටර් පාවිච්චි කරනවා නම්. ඒකත් චුට්ටක් මතක තියාගන්න. මම ඉස්සරහා වීඩියෝ එකකදී අනිවාර්යයෙන්ම බටර් යූස් කරලා අයිසින් එකක් හදාගන්නේ කොහොමද කියලාත් ඔයගලන්ට පැහැදිලි වීඩියෝ එකක් අරගෙන එන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ දෙක. වැනිලා සහ මිල්ක්. ඉතින් ඔයගලන්ට මේ කිරි භාවිතා කරනකොට ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් එහෙම නැත්නම් පිටි කිරි. ඔයගලන්ට පිටි කිරි දිය කරලා කෙනෙක් කිරි පිටි පාවිච්චි කළත් මේක හදාගන්න පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් සහ කිරි පිටි දෙකම ඔයගලන්ට කේක් හදන්න, අයිසින් හදන්න ඕන එකට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතනදිත් පොඩි ප්‍රශ්න තියෙනවා. සමහරු කියනවා ෆ්‍රෙෂ් මිල්ක් හරි කිරි හරි භාවිතා කරන්න එපා කියලා. සමහරු කියනවා කිරි දාන්න කියලා. ඒකත් Tamanට කැමති විදිහට ඒක ඔයගලන්ට භාවිතා කිරීමේ අයිතිය තියෙනවා. නමුත් අයිසින් එකට කිරි ටිකක් එකතු කරාම ඇත්තටම අයිසින් එකට ලොකු රසක් අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කනකොට නිකන් අයිසින් එක කනවට වඩා සාමාන්‍යයෙන් කිරි ටිකක් දාලා හදන අයිසින් එක හරිම රසයි. ඉතින් ඒ කියන්නේ කටට ඒ කියන්නේ ඒක හරිම මිහිරි රසක් තියෙනවා මේ කිරි චුට්ටක්
ඇඩ් කරාම අයිසින් එකද. ඉතින් නිකන් හැදුවාම වඩා හරිම රසයි. ඉතින් ඒ නිසා මම නම් ඇත්තටම මම කිරි එකතු කරනවා අයිසින් එකට. කොච්චර අවුව කාලෙක වුණත් වැස්ස කාලෙක වුණත් මොන දේශගුණයට වුණත් මම කිරි භාවිතා කරනවා. ඉතින් ගොඩක් අය ඔය කිරි දාන්න එපා කියන හේතුව තමයි මේ අයිසින් එක දිය වෙනවා කියලා. ඉතින් ඇත්තටම එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් මම ගැන මම වීඩියෝ එකේදී කතා කරන්නම්. හදනකොට කතා කරන්නම්. ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් දාන්න හරිම රසයි. ඒ වගේම වැනිලා වැනිලාත් අනිවාර්යයෙන්ම අපි අයිසින් එකකට යොදනවා නම් හොඳයි. මොකද වැනිලා එකිනොත් අපිට හරිම මිහිරි රසක් අපිට ඒ අයිසින් එකට ලබා ගන්න පුළුවන් මේ අයිසින් භාවිතා කරන එකිනොත්. කේක් වලට අපි කොහොමද භාවිතා කරන අයිසින් නේද? බිත්තරවල ඒ පිළිගඳ එතකොට කේක් එකට පොඩි රසයක් දෙන්න අපි වැනිලා භාවිතා කරනවා කොහොමද? ඉතින් අයිසින් එකටත් වැනිලා භාවිතා කරන්න අමතක කරන්න එපා. ඉතින් අපිට අමුද්‍රව්‍ය වශයෙන් ඕන වෙන්නේ ওই ටික විතරයි. මිට අමතරව අපිට ඕනනම් කියන්නේ අපිට අයිසින් එක විවිධ රසයන් වලින් භාවිතා කරන්න ඕනි නම් අපිට අයිසින් එක විවිධ රස වලින් ඕනි නම් අපිට ඉතින් එසෙන්ස් වර්ග භාවිතා කරන්න පුළුවන්. මම අද මෙතනදී එසෙන්ස් වර්ග භාවිතා කරන්නේ නැතුව තමයි හදන්නේ. ඉස්සරහට බලමු එසෙන්ස් වර්ග භාවිතා කළත් කොහොමද අයිසින් එක හදාගන්නේ කියලා. ඉතින් විවිධ ජාතිය එසෙන්ස් වර්ග තියෙනවා මාකට් එකේ ඔයගලන්ට මිලදී ගන්න පුළුවන්. රෝස් එසෙන්ස් තියෙනවා, almond essence තියෙනවා, pineapple essence තියෙනවා, strawberry essence තියෙනවා. ඉතින් මේ වලින් ඇත්තටම කියන්න ඕනේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බටර් අයිසින් එකට essence එකක් use කරනවා නම් ටිකක් soft essence පාවිච්චි කරන්න. ඒ කියන්නේ ගොඩාක් සැර essence නැතුව දැන් අපි සාමාන්‍යයෙන් banana essence එක ගත්තොත් banana essence එක චුට්ටක් සැර වැඩි. එතකොට අපිට කනකොට පොඩි අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් banana essence වගේ use කරනවා නම් බොහොම පරිස්සමෙන් use කරන්න. ඊටම ස්වල්පයක් චුට්ටක් දාගන්න අමතක කරන්න එපා. strawberry essence වගේ පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. strawberry essence එක හරිම soft රහක් එන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් වෙන්නේ. හැබැයි මේ මොන essence එක භාවිතා කරත් අපිට හරිම චූට්ටක් තමයි එකතු කරගන්න ඕනි. කියන්නේ බිඳුවක් වගේ. එහෙම නැති වුණොත් ඇත්තටම කනකොට චුට්ටක් අමාරු. හරි. අපි එහෙනම් බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. ඉතින් අමුද්‍රව්‍ය වශයෙන් අපිට අවශ්‍ය වෙන්නේ butter, icing sugar, කිරි සහ වැනිලා. ඔන්න ඔය ටික තමයි අපිට butter icing එකක් හදද්දී අවශ්‍ය වෙන්නේ. ඉතින් ඊට අමතරව අපිට මේ වගේ බෝල් එකක් අවශ්‍ය වෙනවා. බෝල් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ස්පැචුලා එකක් අපිට අවශ්‍ය වෙනවා icing එක හදන්න. එතකොට measuring spoon එකක් හරි මොකක් හරි spoon එකක් අපිට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට බීටර් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් බීටර්ස් ගැන oven ගැන මම ඉදිරියේදී කතා කරන්නම්. බීටර් සහ oven නොයෙකුත් වර්ගයේ බීටර්ස් තියෙනවා. වෙළඳ පොලේ මිලදී ගන්න. ඉතින් අපිට ඒක අපේ කැමැත්ත අනුව අපේ බජට් එක අනුව අපිට ඒවා මිලදී ගන්න පුළුවන්. ඒවට කිසිම නීතියක් නැහැ. නමුත් සමහර බ්‍රෑන්ඩ් තියෙනවා. ඉතින් පාවිච්චි කරන්න සුදුසු නැති, ඒ කියන්නේ ටික කාලයක් පාවිච්චි කරලා අපිට අහක දාන්න බැරි ඒ වගේ දේවල් තියෙනවා. ඒ නිසා ගන්නකොට පොඩක් හොයලා බලලා හොඳ බීටර්ස් oven මිලදී ගන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි දැන් යමු කොහොමද මේක හදාගන්නේ කියලා. හරි. ඉතින් ඉස්සරහම කියන්නෝනේ දැන් සාමාන්‍යයෙන් අපි මේ වගේ දැන් ෆැට් ස්ප්‍රෙඩ් එකක් හරි බටර් එකක් හරි වෙන්න පුළුවන්. පාවිච්චි කරනකොට කියන්නේ අයිසින් එකට භාවිතා කරනකොට ගොඩාක් කූල් පිටින් හරි එහෙම නැත්නම් ගොඩාක් දිය වෙලා හරි අපි භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍ය මැද මට්ටමේ තියෙනකොට තමයි අපි භාවිතා කරන්නේ. අධික විදිහට කියන්නේ සීතල බටර්වත්
එහෙම නැත්නම් අර ගොඩාක් මේ දැන් මෙහෙම ප්‍රෙස් කරාම ඇඟිල්ල මෙහෙම කියන්නේ යනවා නම් ඒ කියන්නේ අපිට බටර් එක මෙහෙම චොප් කරන්න පුළුවන් නම් ඒ විදිහට අපි භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍ය ගාණක් තියෙනකොට තමයි අපි මේක භාවිතා කරන්නේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් මම ඔයගොල්ලන්ට මේකෙන් පෙන්නන්නම්. බටර් එක මෙන්න මෙහෙම කරනකොට මේ එක පාට අස්සට යන්නේ නැහැ. අපිට ඒක ප්‍රෙෂර් එකකින් තමයි තද කරන්න ඕනි. ඉතින් එතකොට යන්නේ ඒ වගේ ප්‍රමාණෙදී ඇති අපිට කූල් එක ගිහිල්ලා නැත්තම් අර ගල් ගෙඩියක් වගේ තියෙනකොට උනත් පාවිච්චි කරන්න එපා. හරි. අපි දැන් මෙතන බටර් 150යි සෝරි ෆැට් ස්ප්‍රෙඩ් 150යි. ඒක අපි මේ බෝල් එකට දාගමු. ඒකට දාලා ඉවර වෙලා අපි මේක චුට්ටක් දැන් ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. ෆැට් ස්ප්‍රෙඩ් ටිකක් කහ පාටින් වැඩි. බටර් එක එහෙම නැහැ. බටර් එක එච්චර ලොකු කහ පැහැයක් නැහැ. මේ ෆැට් ස්ප්‍රෙඩ් එක තමයි ටිකක් කහ පාටකින් වැඩි. ඉතින් මේ කහ පාට ටිකක් අඩු කරගන්න අපිට ගන්න පුළුවන් එකම දේ තමයි චුට්ටක් මේ ඒ කහ පාට චුට්ටක් අපිට අඩු වෙනකම් අපිට බීට් කරන්න පුළුවන්. ඉතින් එතකොට තමයි අපිට පුළුවන් ලස්සන පාටකින් බටර් අයිසින් එක හදාගන්න. බටර් අයිසින් එක අපිට එතකොට බටර් අයිසින් එකට කලර්ස් දැම්මම හරි ලස්සනට පේනවා. නැත්තම් නිකන් බටර් අයිසින් එක කහ පාටට තිබ්බොත් අපි කොච්චර කලර්ස් දැම්මත් අපිට ඕන පාට ගන්න බෑ. ඉතින් ඒකත් පොඩි ට්‍රික් එකක්. ඒ නිසා බටර් අයිසින් එක හදනකොට අපි හැම වෙලේම පොඩ්ඩක් ඒක බීට් කරගන්න ඕනි. පොඩි ලයිට් කලර් එකක් එනකම්. අපි බලමු ඒක කොහොමද කරන්නේ. හරි. දැන් ඔයගොල්ලන්ට මේක පේනවද දාන්නේ නැහැ. මේ වගේ ටිකක් ක්‍රීම් එකක් එනකම් පොඩි මේකේ දැන් තිබ්බට වඩා කහ පාට අඩු වෙලා ලස්සන ලා පැහැයකට ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා මෙන්න මේ වගේ ක්‍රීම් එකක්. දැන් ඔයගොල්ලෝ මේක කරොත් එහෙම මෙන්න මේ වගේ හරිම සොෆ්ට් ක්‍රීම් එකක් එනකම් චුට්ටක් බීට් කරගන්න. ඕවර් බීට් කරන්නත් එපා. ඒ කියන්නේ මේක තෙල් පෑදෙනකම් පාට අඩු වෙන්නේ කියලා තෙල් පෑදිලා දිය වෙනකම්ම සමහරු බීට් කරනවා. ඉතින් එහෙම කරන්න එපා. සාමාන්‍ය පැහැයකට එන්න පොඩ්ඩක් බීට් කරගන්න. පොඩි ක්‍රීම් ගතියක් එන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක මෙහෙම ගත්තොත් එහෙම මේ විදිහට පොඩි ක්‍රීම් ගතියක් එනකම් බීට් කරගන්න. ඊට පස්සේ අපිට ඕන වෙන්නේ අයිසින්. අයිසින් ඊට පස්සේ අපි මේකට අයිසින් ටික ටික දාලා බීට් කරගන්න තමයි ඕනේ. ඒකට අපිට මේක චුටි පොඩි සොෆ්ට් ගතියකට බටර් අයිසින් එක අපි හදාගන්න ඕනේ. අපි බලමු.
ඉතින් ඔයගලන්ට තව දෙයක් මෙතනදී කියන්න ඕනේ. සාමාන්‍යයෙන් අයිසින් එක බීට් කරනකොට, يعني බටර් එකට අයිසින් දාලා බීට් කරනකොට මේ අයිසින් පොඩ්ඩක් එහෙ මෙහෙ යන්න බලනවා. ඒ නිසා අයිසින් දාලා බීට් කරනකොට බොහොම ටිකක් හිමින් ඕනකට හයියෙන් බීට් කරන්න එපා. සාමාන්‍යයෙන් චුට්ට හිමින් පොඩ දාලා හිමින් බීට් කරගන්න. සාමාන්‍යයෙන් පුරුදු වෙන කෙනෙක් නම් ඉතින් සාමාන්‍යයෙන් කේක් හදන එහෙම කෙනෙක් නම් දන්නවා. මම කියන්නේ සාමාන්‍යයෙන් අලුතෙන් පටන් ගත්ත කෙනෙක්ට ඒ වගේ නම් සාමාන්‍යයෙන් මේ අයිසින් පවුඩර් එකක් නේ, ඒක බීට් කරනකොට මේ පිටට යනවා. ඒ නිසා හයියෙන් එකපාරට බීට් කරන්න නැතුව සාමාන්‍ය විදිහට බීට් කරගන්න. අනිත් එක අයිසින් එකපාරට ගොඩක් දාගන්නත් එපා. සාමාන්‍ය පොඩ දාලා ඔයගලන්ට හුරු වෙනකන් චුට්ට දාලා බීට් කරත් කමක් නැහැ. නැත්තම් අයිසින් එක දැන් ග්‍රෑම් 500 අපිට තුන් පාරකට දාලා බීට් කරගන්න පුළුවන්. දැන් මම කිව්වනේ ඇයි මං ග්‍රෑම් 500ක් අයිසින් ගත්තේ කියලා කියන්නම් කියලා. ඒක තමයි ඇත්තටම මං ෆස්ට් බ්‍රෙඩ් ගත්තේ ග්‍රෑම් 150යි. හරිනම් මම මේකට දාන්න ඕනේ අයිසින් ෂුගර් ග්‍රෑම් 450යි. මම හැම වෙලෙම අයිසින් එක හදන එක මම පර්සනලි කරන දෙයක්. අයිසින් එක හදනකොට එක්ස්ට්‍රා මම ග්‍රෑම් 50 එකතු කර ගන්නවා අයිසින් එක හදන්න. ඒ කියන්නේ දැන් මං හරිනම් දාන්න ඕනේ 450යි. හැබැයි මම එක්ස්ට්‍රා දාන ග්‍රෑම් 50ත් එක්ක තමයි මම මෙතනදී අයිසින් ෂුගර් 500ක් අරගෙන තියෙන්නේ. ඒකට හේතුව තමයි ළමයි මම අනිවාර්යයෙන්ම කිරි එකතු කරගන්නවා කියලා ඔයගලන්ට කිව්වනේ. يعني මොන දේශගුණේදී වුණත් මම අනිවාර්යයෙන්ම කිරි ටිකක් එකතු කරගන්නවා අයිසින් එකට. මොකද ඒක හරිම රසවත්. ඉතින් අන්න ඒ හේතුවට දැන් සාමාන්‍යයෙන් අපිට මම ටිකක් උෂ්ණ කාලෙදී අයිසින් එකට ෆ්‍රෙෂ් මේක එකතු කරගන්නවා කියලා. ඒතකොට මට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මගේ අයිසින් එකට. මොකද මම එක්ස්ට්‍රා අයිසින් ටිකක් එකතු කරලා තියෙන නිසා. ඒ වගේම දැන් මේ අයිසින් එක හදනකොට අපි හිතමුකෝ දැන් සාමාන්‍යයෙන් මම 500ක් දාලත් සාමාන්‍යයෙන් ටිකක් අපි හිතමුකෝ අධික රස්නේ දවස් ටිකක්. ඒ දවස්වල අපිට කේක් එකක් හදන්න වුණොත් සාමාන්‍යයෙන් මම දැන් එක්ස්ට්‍රා 50ක් දාලා මට හිතෙනවා නම් කියන්නේ එක්ස්ට්‍රා 50ක් අයිසින් එක්ස්ට්‍රා 50ක් දාලා ෆ්‍රෙෂ් මිල්ක් මම දාන ප්‍රමාණය දාලා වැනිලා දාලා ඒ වෙලාව එහෙම වෙලත් මට තේරෙනවා නම් මගේ අයිසින් එක තව චුට්ටක් මේ පොඩ්ඩක් වෙන්නට වඩා පොඩක් දියයි වගේ කියලා ඔගොල්ලෝ සැටිස් නැත්තම් අයිසින් එක අද ටිකක් දියයි වගේ කියලා හිතනවා නම් අපිට තව දෙයක් කරන්න පුළුවන්. ඒක තමයි තව අයිසින් ටිකක් එකතු කරගන්න. ඒක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අයිසින් එකද. කියන්නේ too much නෙමෙයි මම කියන්නේ ඕනවට වඩා එකතු කරන්න නෙමෙයි. සාමාන්‍යයෙන් තව අපිට ග්‍රෑම් 50ක් විතර අරගෙන මේක කියන්නේ ග්‍රෑම් 50ක් විතර තව එක්ස්ට්‍රා අරගෙන ඒකිනුත් චුට්ට දාලා අපිට බලන්න පුළුවන් බීට් කරලා තත්ත්වය කොහොමද කියලා. අපේ හිතට සැටිස් වෙනකන් උන අපිට අයිසින් එකතු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒකට ලිමිට් එකක් නැහැ. දැන් අපි ක්ලාස් 10කට ගියොත් කේක් හදන ක්ලාසස් 10කට ගියොත් එහෙම ඒ ටීචර්ස් 10 දෙනා සමහරක් විට බටර් අයිසින් එක හදන්න 10 විදියක් කියන්න පුළුවන්. හරිද? ඉතින් ඒ නිසා ඇත්තටම මේ කේක් කියන්නේ කලාවක් ළමයි. ඒකට ඒක පහසු වෙන්න අපිට මේ මෙෂර්මන්ට්ස් දීලා තිබ්බට ඒක අපිට ආවේනික විදිහට අපිට ඒ දේවල් හදා ගන්න
පුළුවන්. ඉතින් ඒකට ඒක එකපාරට කරන්න බෑ. මේ ශ්‍රේෂ්ඨයට ආපු අලුත් කෙනෙක්ට එකපාරට මේක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් මුලගේ අතහුරු වෙනකොට ඔයගොල්ලෝ ටික ටික මේ දේවල් ගැන දැනුමක් එනකොට ඔයගොල්ලන්ටම හිතෙනවා මම මෙහෙම කරොත් කොහොමද? මම මෙහෙම කරොත් මම මෙච්චර ප්‍රමාණයක් ඇඩ් කරොත් කොහොමද? මෙන්න මේ වගේ දේවල් හිතෙනවා. ඉතින් ඒ වෙලාවට කරලා බලන්න හරි ගියොත් ඒක ඔයගලන්ට ඔයාගේම විදිහකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා දැන් ඔයගලන්ට තේරෙනවා අයිසින් එක චුට්ටක් දියයි වගේ නම් ඔයගලන්ට පුළුවන් අයිසින් චුට්ටක් දදා බලන්න. හරි ගානට වෙන්ද වගේම මට අයිසින් එක ආවද කියලා. ඉතින් ඒ නිසා ඒක ගැටලුවක් කරගන්න එපා. හරිද? ඉතින් මම එක්ස්ට්‍රා මෙතනට 50ක් දාන්න හේතුව තමයි මම ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරනවා. එතකොට මම තව කලරින් මට යූස් කරන්න වෙනවා. කේක් හදනකොට ඉතින් එතකොට මම කෝකටත් මම 50ක් වැඩියෙන් දාලා හැදුවම මට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි එක්ස්ට්‍රා ග්‍රෑම් 50ක් මෙතනදී යූස් කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් එහෙම කරලා බලන්න. කැමති අයට කරලා බලන්න පුළුවන්. ඉතින් මම මේ ග්‍රෑම් 500 තුන් පාරකට තමයි දාගෙන බීට් කරන්නේ. ඉතින් හැමතිස්සෙම ඔයගොල්ලෝ මේ අයිසින් එක බීට් කරගන්නකොට මේ වටේ තියෙන ඒවා මෙහෙම එක ළඟට ගන්නත් අමතක කරන්න එපා. මොකද නැත්තම් සාමාන්‍යයෙන් මේ විදිහට වටේ ගෑවෙන ඒවා මේ මිශ්‍රණයට එකතු වෙන්නේ නැතුව යන්න පුළුවන්. දැන් මේ අයිසින් ටික අපි තුන් පාරකට එකතු කරනකොට ගොඩාක් වෙලා කියන්නේ එක අනේ මුල්ම ටික දාලා ඊට පස්සේ ටිකක් වෙලා බීට් කරන්න. ඊට පස්සේ දෙවෙනි පාර දාලා ඊට පස්සේ චුට්ටක් එක කලවම් වෙනකන් විතරක් බීට් කරන්න. ඊට පස්සේ ඔක්කොම දාලා පොඩි වෙලාවක් බීට් කරන්න. ගොඩාක් වෙලා බීට් කරන්න එපා අයිසින් එක. එහෙම වුණොත් අර බටර් හරි ෆැට් ස්ප්‍රෙඩ් හරි මේ මොනාවල හරි තෙල් මතු වෙන්න ගන්නවා අයිසින් එකේ. ඉතින් ඒ නිසා ඕවර් බීට් කරන්න යන්න එපා කොයි වෙලේවත්. සාමාන්‍යයෙන් ඒ කියන්නේ මේ ටික මික්ස් වෙනකන් බීට් කරාම හොඳටම ඇති අයිසින් එක. ළමයි ඒ වගේ මට පොඩි දෙයක් මුලදී කියන්න අමතක වුණා. මේ අයිසින් ගන්නකොට ඇත්තටම සමහරු කියනවා තුන් පාරක් හලන්න, දෙපාරක් හැදුවම ඇති, එක පාරක් හලන්න එහෙම කියලා. ඇත්තටම කියනවා නම් මම ගොඩක් වෙලාවට මම අයිසින් එක හලන්නේ එකපාරයි. ඉතින් මම තුන් පාර හලලා තිනවා, දෙපාරක් හලලා අරන් තිනවා, එකපාරක් හලලා අරන් තිනවා. ඉතින් එහෙම මට ලොකු වෙනසක් ඇත්තටම දැනෙලා නැහැ. එකපාරක් හලලා ගත්තයි කියලාත් එහෙම කිසිම වෙනසක් වෙලා නැහැ. මොකද මම අයිසින් එක අරන් තිනකොට හුලම් පොඩ්ඩක්වත් වදින්න නැති වෙන්න ඒක ගානට මම ස්ටෝර් කරනවා. ඒ නිසාද දන්නේ නැහැ. ඉතින් සමහරක් වෙලාවට මම එකපාරක් හලලා තමයි ගොඩක් වෙලාවට ගන්නෙ. ෆොන්ඩන්ට් එකටත් එහෙමයි. ෆොන්ඩන්ට් අයිසින් එක හදන්නත් සාමාන්‍යයෙන් එකපාරක් හෝ දෙපාරක් තමයි හලලා ගන්නෙ. ඉතින් මම මේ දැන් හදන්නේ අයිසින් එක එකපාරක් හලලා. ඉතින් ඒක ඔයගලන්ට කැමති විදිහට ඒක ඔයගලොන්ට ඒක කරන්න පුළුවන්. තුන් පාරක් හලන්න කැමති අයට තුන් පාරක් හලලා ගන්න පුළුවන්. දෙපාරක් හලන්න පුළුවන්. හලන්න කැමති අයට දෙපාරක් හලලා ගන්න පුළුවන්. එකපාරක් හලලා ගන්න කැමති අයට එකපාරක් නත් හලලා අයිසින් එක හදන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් මගේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි මම කියන්නේ. ඉතින් මම එහෙම තමයි මේ දැන් හදන්නේ අයිසින් එක එකපාරක් හලාගෙන ඒක ලොකු ඉෂුව එකක් කියලා මම හිතන්නේ.
දැන් මම තාම වැනිලා ෆ්‍රෙෂ් මිල්ක් කිසි දෙයක් මම එකතු කරලා නැහැ. ඉතින් එකතු කරන්න කලින් මෙන්න මේ විදිහට තමයි අයිසින් එක ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ වගේ තමයි අයිසින් එක තියෙන්නේ. වැනිලා සහ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්න කලින්. ඉතින් මෙතනදී මම ඔයගලන්ට පෙන්නන්නම්. ඒ කියන්නේ වැනිලා මිල්ක් එකතු කරන්න කලින් මේක චුට්ටක් අයිසින් එක මෙන්න මේ විදිහට ඉතින් පොඩ්ඩක් පොඩි ඝනකමක් තියෙනවා. මම වැනිලා කොහොමවත් යූස් කරන එක ඉෂුව එකක් නැහැ. හැබැයි කිරි මම එකතු කරන්නේ සාමාන්‍යයෙන් අයිසින් ඔක්කොම බීට් කරගත්තට පස්සේ බටර් එකට අයිසින් ඔක්කොම දාලා ඉවරනට පස්සේ තමයි සාමාන්‍යයෙන් මම කිරි එකතු කරගන්නේ. මොකද එතනදී අපිට සාමාන්‍යයෙන් අයිසින් එකේ තත්ත්වය බලන්න පුළුවන්. ඒ කියන්නේ මේක දියද අද මේක කොහොමද ගානට තියෙනවද එහෙම කියලා බලලා අපිට අවශ්‍ය ප්‍රමාණයට කිරි එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ගොඩක් වෙලාවට මම කරන්නේ බටර් අයිසින් එකට කියන්නේ බටර් එකට අයිසින් ටික දාලා ඔක්කොම බීට් කරගෙන යනට පස්සේ තමයි වැනිලා සහ කිරි එකතු කරගන්නේ අන්තිමටම. ඉතින් දැන් මෙතනදී මට කිරි මම කිරි ඇත්තටම එකතු කරගන්නවා තේ හැඳි එකමාරක් වගේ. ඉතින් මේ තියෙන මෙෂරින් කප් එකේ තේ හැඳ එකයි කාලක් එකමාරක් වගේ මම කිරි දාගත්තා. ඊට පස්සේ අපි මේකට වැනිලා තේ හැඳක් විතර එකතු කරගන්න. ඇත්තටම තමයි මේ මම ෆ්‍රෙෂ් මිල්ක් වැනිලා අයිසින් හදනකොට මගේ හිතේ මිම්මට තමයි මම හැමතිස්සෙම හදන්නේ. මම මෙෂර්මන්ට් එකක් පාවිච්චි කරන්නේ නැහැ. මගේ හිතේ මිම්මට තමයි මම හැම වෙලෙම අයිසින් හදනකොට දාන්නේ. ඉතින් ඔයගොල්ලන්ට කියන්න ඕනේ හින්දායි මම කිව්වේ සාමාන්‍යයෙන් මම ඒ හැන්දකින් දාලා පෙන්නුවේ මෙච්චරක් පාවිච්චි කරන්න කියලා. එහෙම නැති වුණා නම් මම හදනවා නම් මම මගේ හිතේ මිම්මට තමයි ඒ දේවල් පාවිච්චි කරන්නේ. ඒක මට දැන් හුරු වෙලා ඒ විදිහ. ඒ නිසා මම මෙච්චරයි කියලා නෙමෙයි පාවිච්චි කරන්නේ. මම අයිසින් එකේ ස්වභාවය බලලා ටෙක්ස්චර් එක බලලා තමයි ඒ දේවල් එකතු කරගන්නේ අවශ්‍ය ප්‍රමාණයට. ඉතින් ඒ නිසා මොකද දැන් දේශගුණය අනුවත් මේ දේවල් වෙනස් වෙනවා. ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඒ නිසා අයිසින් එකේ ස්වභාවය බලලා තමයි මම ඒ දේවල් එකතු කරන්නේ. ඉතින් ඒක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිසා දැන් මේක සාමාන්‍යයෙන් අලුතෙන් බලන කෙනෙක් තුනත් ප්‍රයෝජනයක් වෙන්න ඕන හින්දා තමයි මම ඒ විදිහට කිරි සහ වැනිලා වලට මෙච්චරක් දාන්න වගේ කිව්වේ. ඉතින් ඒගොල්ලන්ට ඉස්සලාම එහෙම කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තේරෙනවා ඔයගොල්ලන්ට ඒ කියන්නේ අතහුරු වෙනකොට ඔයගොල්ලන්ට ඒක ෆැමිලිය වෙනකොට ඔයගොල්ලන්ට මෙච්චරක් දැම්මොත් ඇති වෙයි, මෙච්චර දැම්මොත් වැඩි වෙයි, නිසා මෙච්චරක් දානවා. එහෙමයි කියලා ඔයගොල්ලන්ට හිතෙන්න ගන්නවා. එතකොට ඔයගොල්ලෝ ඒ විදිහට කරන්න. මම මෙතනදී වැනිලා සහ දැන් කිරි එකතු කරගත්තා. හරි. දැන් ඉතින් ඔන්න අපි අයිසින් එක හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ
ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේක තමයි බටර් අයිසින් එක. ඉතින් මේක හදන්න මහ ලොකු දෙයක් නැහැ. හරිම ලේසි. ඉතින් මේ වගේ ඔයගලන්ට මෙහෙම කරනකොට අතට ඝන නැතුව සොෆ්ට් ගතියක් දැනෙන්න ඕනි. පහසුවෙන් හසුර ගන්න පුළුවන් කියලා ඔයගලන්ට දැනෙන්න ඕනි බටර් අයිසින් එක. ඉතින් එහෙම වුණොත් ඒ බටර් අයිසින් එක හරි. ඉතින් ගොඩක් ඝන වුණොත් අපිට ක්‍රම් ක්‍රෝට් කරනකොට එතකොට සාමාන්‍යයෙන් මොනවාද ටික ටික අමාරු කෙනෙක් ෆිනිෂින් එකේදී අපිට ටිකක් අමාරු වෙනවා අයිසින් එක ගොඩක් ඝන වුණොත් එහෙම. ඉතින් ඒ නිසා ගොඩක් ඝන කරගන්න එපා. හරිම කියන්නේ මේ අයිසින් එක හරිම මේ සොෆ්ට් මේක සොෆ්ට් එකට හදාගන්න ගොඩක් මේ ඝන කරගන්න එපා. එහෙම වුණාම තමයි ඔයගොල්ලන්ට එක එක ප්‍රශ්න එන්නේ ක්‍රම් කෝඩ් කරනකොට එහෙම කෑලි කැඩෙනවා. කියන්නේ කේක් එක කැඩෙනවා. ඒ වගේ නීට් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ප්‍රශ්න එන්නේ ඔයගොල්ලන්ට මේ බටර් අයිසින් එක ඝන වැඩි වුණාම. ඉතින් එහෙම කරගන්න එපා. එතකොට දැන් මේ වැනිලා සහ කිරි දාලා මේ බීට් කරාට පස්සේ මේක හරිම සුවඳයි ළමයි. බටර් අයිසින් එක හරිම සුවඳයි. ඉතින් ඒව එකතු කරන එකෙන් ඇත්තටම කේක් එක හදලා ඉවරනට පස්සෙත් හරි සුවඳයි. කේක් එක සුවඳ වෙන්නේ මෙන්න මේ වැනිලා කිරි ඒ වගේ දේවල් එකතු කරනකොට. ඉතින් ඒ නිසා ඒව එකතු කරගන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මොනවාම හරි පැහැදිලි නැති තැනක් තියෙනවා නම් මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් අයිසින් සම්බන්ධව කමෙන්ට් එකක් දාන්න. එතකොට මට ඉස්සරහ වීඩියෝ එකකදී ඒ ගැන ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් ඇත්තටම බටර් අයිසින් ගැන මෙච්චරයි කියන්න තියෙන්නේ. බටර් අයිසින් වලින් අයිසින් කරන හැටි මම වීඩියෝ එකක් අරගෙන ඉන්නම් ළඟදීම. අපි බලමු ඒක මේ සතියෙම දාන්න පුළුවන් වුණොත් මේ සතියෙම දාන්නම්. ඇත්තටම අයිසින් ගැන මට ඔච්චර තමයි කියන්න තියෙන්නේ. අපි ආයි මතක් කරොත් එහෙම මම මෙතන ෆැට් ස්ප්‍රෙඩ් කියන්නේ මෙඩෝලි 150කට අයිසින් සුගර් 500ක් දාගත්තා. අරගත්තා එකපාරක් හදලා. ඉතින් කැමති අය එකපාරක් දෙපාරක් තුන් පාරක් හදන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් එතකොට අපි වැනිලා භාවිතා කරා, කිරි භාවිතා කරා. ඒ ටික තමයි අපිට අමුද්‍රව්‍ය වශයෙන් අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය අයට එසන්ස් භාවිතා කරන්න පුළුවන්. වැඩි රසයක් ඕනේ නම් ඒ කියන්නේ එසන්ස් භාවිතා කරනවා නම් ගොඩාක් එකතු කරන්න එපා. ඒතර කන්න බෑ. සාමාන්‍යයෙන් බිඳුවක් වගේ තමයි අයිසින් වලට පාවිච්චි කරන්න ඕනේ. ඒ වගේම තව විශේෂ දෙයක් පොඩි දෙයක් කියන්නම්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ අයිසින් එක අද හදලා තියලා හෙටනම් පාවිච්චි කරන්නේ. දැන් කිරි දාන්න එපා. මොකද දැන් අපිට ෆ්‍රිජ් එකේනේ අයිසින් එක තියන්න වෙන්නේ. එතකොට ෆ්‍රිජ් එකේ අයිසින් එක තියෙනකොට මේ අයිසින් එක චුට්ටක් ඝන වෙනවා. අයිසින් එක වේලිලා ඝන වෙනවා. ඉතින් එතකොට එළියේ තිබ්බත් මේ අයිසින් එක චුට්ටක් පොඩි වෙනස් ගතියක් තියෙනවා. ඒ නිසා එළියට අරගෙන හොඳට කූල් එක යන්න තියලා ෆ්‍රෙෂ් මිල්ක් කිරි දානවා නම් ඊට පස්සේ චුට්ටක් දාලා ඔයගොල්ලෝ බීට් කරගන්න. බීට් කරලා ගන්න ආයි කියන්නේ ටිකක් කූල් එක යන්න තියලා ඔයගොල්ලෝ භාවිතා කරන්න කලින් කේක් එකට ඇප්ලයි කරන්න කලින් ආයෙ බීට් කරන්න කිරි චුට්ටක් දාලා ආයෙ බීට් කරලා ගන්න. එතකොට ඒක සොෆ්ට් වෙලා එනවා. බීට් කරාම ආයේ නිකම්ම ෆ්‍රිජ් එකෙන් අරන් එළියේ තියලා පාවිච්චි කරන්න එපා. එතකොට අපිට කේක් එක විවිධ නිර්මාණ කරනකොට නොසෙල්ස් වලින් ඩෙකොරේෂන්ස් කරනකොට සමහර අයට ඒක චුටක් අමාරු වෙන්න පුළුවන්. ඉතින් මුලින්ම පටන් ගන්න කෙනෙක්ට ඇත්තටම හොඳයි ඒක ආයේ බීට් මුලින්ම පටන් ගන්න කෙනෙක්ට විතරක් නෙමෙයි සාමාන්‍යයෙන් අනිත් අයටත් ඒ දේ කරා නම් පහසුයි.
ඇත්තටම ඉතින් එළියේ තියලා කූල් එක ටිකක් යන්න තියලා බීට් කරලා කේක් එක හදන්න ගන්න. එතකොට අර අපිට කිසිම අපහසුතාවයක් නැතුව ඒ කේක් එක හදාගන්න පුළුවන් වෙනද වගේම. ඉතින් ඒව මම කිව්වේ සාමාන්‍යයෙන් අද අයිසින් එක හදලා ෆ්‍රිජ් එකේ දාලා තියලා හෙට පාවිච්චි කරනවා නම් කෙනෙක්. ඉතින් වඩාත්ම හොඳයි ඔයගොල්ලෝ එහෙම නොකර කේක් එක අයිසින් කරන දවසේම ටිකක් කලින් අයිසින් එක හදාගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි කියලා මම ඇත්තටම කියනවා. මොකද ෆ්‍රිජ් එකට දැම්මම පොඩි වෙනස් ගතියක් තියෙනවා අයිසින් එකේ. ඒ කියන්නේ ෆ්‍රෙෂ් ගතිය අඩුයි. ෆ්‍රෙෂ් ගතිය ටිකක් අඩුයි. ඒ නිසා පුළුවන් නම් එදාම හදලා අයිසින් එක භාවිතා කරන්න. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් යම් කිසි විදිහකින් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා බටර් අයිසින් එක සම්බන්ධයෙන්. ඉතින් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් පැට් ස්ප්‍රෙඩ් ග්‍රෑම් 200ක් ගන්නවා නම් ඔයගොල්ලෝ අයිසින් ගන්න ඕනේ ග්‍රෑම් 650. හරිද? මේ වගේ තමයි වැඩි වෙන්නේ. හරි? ඉතින් අපි ඉස්සරහට බලමු කොහොමද ඒ දේවලුත් කරගන්නේ කියලා. තව වීඩියෝ එකක් අරන් එන්නම් ඉක්මනටම බටර් අයිසින් එකකින් නොසෙල්ස් වලින් කොහොමද ඩෙකොරේෂන්ස් කරගන්නේ කියලා. ඒ වගේම ඉස්සරහට පොඩි වෙනස් වීඩියෝස් ටිකක් ඔයගලන්ට මම ගේන්න බලාපොරොත්තු වෙනවා. මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මම කොහොමද මේ දේවල් කරන්නේ කියන එක තමයි මම ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් එතකොට ඒක තව කෙනෙක්ට හරියන්න පුළුවන්, තව කෙනෙක්ට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ගේ කැමැත්ත. ඉතින් මම කරන විදිහ මම ඔයගලන්ට එක්ක ෂෙයා කරගන්න. ඒක කැමති අයට ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම නැති අයට ඉතින් ගැටලුවක් නැහැ. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න අයිසින් එක මේ විදිහට හදලා බලලා ඔයගලන්ට හරි ගියාද කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. ඉතින් මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මගේ FB page එකේ හරි YouTube එකේ හරි කොහොම හරි මාව contact කරගන්න. ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම් ඉක්මනටම තව වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ වගේම පැහැදිලිව වීඩියෝ එකක් තව ඉක්මනටම අරන් එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. මම හිතනවා ඔයගොල්ලෝ මොනවාම හරි පුංචිම හරි දෙයක් මේකෙන් ගන්න ඇති කියලා. එහෙනම් අපි ඉක්මනටම හම්බෙමු ආයේ. Bye. God bless you.